හැබැයි පෙන්ඩන්ට් එක නම් හරිම ලස්සනයි. තෙමු එකේ ඕඩර්ස් එන්නේ නැහැ පරක්කුයි. මම හිතනවා ලිප්ස්ටික් වලට ආස කෙනෙක් නම් මේක ඔයාලට ගොඩාක් වටිනවා. නම් පෙපර් එක තියෙන තැනින් මේ පැච් එකක් මේ විදිහට අරගන්න. ඒක මොයිස්චරයිස් වෙනවා කියලා තියෙනවා. පුළුවන් තෙමු කස්ටමර් සර්විස් එකත් එක්ක මැසේජ් කරන්න. කියුට් අයිටම් එක. හලෝ කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හුඟක් හොඳින් ඉන්නවා ඇති කියලා. TR Dreams මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මම තෙමු එකෙන් order කරපු items කීපයක්. ඒ විතරක් නෙමෙයි මේ පාර තෙමු order එක ගැන ලොකු ප්‍රශ්න කිහිපයක් ඇති වුණා. ඉතින් මට හිතෙනවා ඒ දේවල් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඒක මම හිතන්නේ පොදුවේ හැමෝටම මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් orders ගොඩක් පරක්කුයි ලැබෙන්නේ. මේ පාර order එක ලැබෙන්නේ මාසෙක වගේ කාලයක් ගියා මට. මේ තියෙන මගේ order එක මම දැනටමත් ඒක open කරා. මොකද වෙනදත් නම් මම ඔයගොල්ලොත් එක්ක තමයි මගේ order එක ඕපන් කරන්න. හැබැයි මේ පාර ගොඩක් කල් ගියා මේ ඕඩර් එක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඉවසන් ඉන්න බැරිම තැන තමයි මම මේක ඕපන් කරලා බැලුවේ. ඉතින් මේ අයිටම්ස් ටික බලන්න කලින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් කොහොමද මට මේ ඕඩර් එක ලැබුණේ, මොන කම්පැනි එක හරහාද, මොන කුරියර් සර්විස් එක හරහාද කියලා මම ෂෙයා කරගන්නම්. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මොකද මෙතන ඔයගොල්ලෝ ආස කරන ගොඩාක් අයිටම්ස් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ ටික බලන්න කලින් මම මගේ එක්ස්පීරියන්ස් එක ගැන ඔයගොල්ලොත් එක්ක කියන්නම්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති මේ දවස්වල ඩිලිවර් වල ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලගේ ඕඩර් එකත් වැටලා තියෙන්නේ සිපෙක්ස් කියන කම්පැනි එක හරහා නම් අනිවාර්යයෙන්ම ඔයාලටත් මට මේ තිබුණු ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ නැති. මම මගේ ඕඩර් එක දැම්මේ මැයි මාසේ 3 වෙනිදා. මැයි මාසේ 3 වෙනිදා ඕඩර් එක දැම්මට පස්සේ out of delivery වැටුණලා තිබුණා මැයි මාසේ 15 වෙනිදා. හැබැයි මට මගේ ඕඩර් එක ඒත් ලැබුණේ නැහැ. එතකොට මම ඒ දවස්වල තමයි දැක්කේ සෝෂල් මීඩියා වල තියෙනවා තෙමු එකේ ඕඩර්ස් එන්නේ නැහැ පරක්කුයි පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා ඩෙලිවරි සර්විස් එක. මෙන්න මේ වගේ දේවල් මම දැක්කා. ඉතින් ඇත්තටම මමත් හිතුවේ ඕඩර් එක ලැබෙන්නේ නැති වෙයි කියලා. ඔයාලගේ ඕඩර් එක වැටලා තියෙන්නේ සිපෙක්ස් කියන කම්පැනි එක හරහා නම් තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒ කම්පැනි එකෙන් නෝටිස් එකක් දාලා තිබ්බා මැයි මාසේ 26ට කලින් ඕගොල්ලෝ දාපු ඕඩර්ස් කොහොම හරි ලබා දෙනවා කියලා. ඒ කියන්නේ අප්‍රේල් මාසේ අන්තිම සහ මැයි මුල දාපු ඕඩර්ස් ටික කොහොම හරි ඉක්මනට බෙදලා දෙනවා කියලා ඒගොල්ලෝ නෝටිස් එකක් පවා දාලා තිබුණා. හැබැයි මැයි 26ට කලින් මගේ ඕඩර් එක මට ලැබුණේ නැහැ. ඉතින් මම හිතුවා මේක ආයේ මේක පස්සෙන් යන්නේ නැහැ කියලා. මම හිතුවා තෙමු කස්ටමර් සර්විස් එකට කතා කරලා මගේ ඕඩර් එක සම්බන්ධයෙන් රිෆන්ඩ් ඉල්ල කරමු. ඒකේ අපිට තියෙනවා මම ඔයගලන්ට මෙතනින් දාන්නම් කොහොමද කස්ටමර් කෙයා එක මැසේජ් කරන්න කියලා. ඔයගලන්ටත් එහෙම රිෆන්ඩ් ගන්න ඕනි නම් මේ විදිහට ඇප් එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙතන පල්ලෙහා බාර් එකක් පෙන්නනවා. ඒ බාර් එකේ U කියලා එකක් තියෙනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පෙන්නනවා හෙඩ්ෆෝන් එකක් වගේ අයිටම් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ පල්ලෙහාටම තියෙනවා contact us කියලා. එතනින් ඔයගලන්ට පුළුවන් තෙමු කස්ටමර් සර්විස් එකත් එක්ක මැසේජ් කරන්න. ඔයගලගේ ප්‍රශ්න කියන්න. ඉතින් මමත් කිව්වා මේ විදිහට මට ඕඩර් එක ලැබුණේ නැහැ කියලා. එතකොට එයාලා කිව්වා රිෆන්ඩ් එක ගන්න කැමතිද කියලා. ඉතින් මම රිෆන්ඩ් එක ගන්න මම කැමතියි කියලා ඒගොල්ලන්ට යවුවා මැසේජ් එක. ඊට පස්සේ කොහොම හරි මට එවලෙම $5ක් ඒ කියන්නේ නිකන් අර ඇඩ්වාන්ස් පේමන්ට් එකක් වගේ අපිට පොඩි ගාණක් වැටුණා. ඉතුරු ටික ඒගොල්ලෝ පස්සේ මං හිතන්නේ ඒගොල්ලෝ බලන්න ඇති ඕඩර් එක ලැබෙයිද නැද්ද කියලා දාන්න වෙන්නේ නැති. ඒගොල්ලෝ කොහොම හරි දවස් 3-4ක් බලලා මට ඉතුරු ටිකත් මගේ බැලන්ස් එකත් ඔක්කොම ආපහු දාලා තිබුණා. තෙමු ක්‍රෙඩිට් වලට තමයි මගේ රිෆන්ඩ් එක වැටුනේ. මොකද මම ඉල්ලගත්තේ ඒ විදිහට. නැත්නම් ඔයගලන්ට පුළුවන් ඔයාලගේ බැංක් account එකට උනත් ගන්න. ඒකට මං හිතන්නේ සතියක් දෙකක් වගේ කාලයක් යනවා බැංක් account එකට සල්ලි වැටෙන්න නම්. හැබැයි තෙමු ක්‍රෙඩිට් එකට හරිම ඉක්මනට ලැබිලා තිබුණා. මට මුලින්ම $5 ලැබුණා. ඊට පස්සේ දවස් 3කින් වගේ ඉතුරු මගේ බැලන්ස් එකත් තෙමු ක්‍රෙඩිට් වලට වැටලා තිබුණා. ඉතින් ඔය විදිහට මම මගේ රිෆන්ඩ් එක ඉල්ල ගත්තා. ඊට පස්සේ මම
මගේ ඕඩ එක ගැන හිතින් අතල්ල තිබුණේ මට මේක ලැබෙන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ කොහොම හරි මැයි 31 වෙනිදා මට ෆාඩ් එකකින් මැසේජ් එකක් ඇවිත් තිබුණා. මගේ පාර්සල් එක එනවා කියලා. මැසේජ් එක ආවත් මට මේ පාර්සල් එක අතර ලැබෙනකන් ෂුවර් එකක් තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒ කිව්වා වගේම පැයකින් විතර මට කෝල් කරලා මගේ පාර්සල් එක මගේ අතරම ගෙනත් දුන්නා. තව දෙයක් තමයි දැන් රිෆන්ඩ් එක මම ගත්තනේ. දැන් මට ඒක ප්‍රශ්නයක් වුණා. මට ඕඩර් එකක් ලැබුණා. හැබැයි මම රිෆන්ඩ් එකත් ගත්තා. ඊට පස්සේ මම ආපහු කස්ටමර් සර්විස් එකට මැසේජ් එකක් දැම්මා. මගේ පාර්සල් එක අද මට ලැබුණා. හැබැයි මට රිෆන්ඩ් එකත් ලැබුණා. මම මොකද ඒකට කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දාලා තිබ්බා අර රිෆන්ඩ් එක එවපු ස්ටේට්මන්ට් එකක් තිබ්බා. ඒ ස්ටේට්මන්ට් එකේ යට තියෙනවා හදිසියේ හරි අපි රිෆන්ඩ් එකත් අරගෙන අපේ ඕඩර් එක ලැබුණොත් ඒක ෆ්‍රී ගිෆ්ට් එකක් විදිහට තියාගන්න අර රිෆන්ඩ් වලින් ඔයාලට කැමති දෙයක් ආපහු ඕඩර් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට ඒක තිබ්බ නිසා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතනවා ඉතින් සමහර අයට රිෆන්ඩ් එක ලැබිලත් නැහැ, ඕඩර් එක ලැබිලත් නැහැ. සමහර අය රිෆන්ඩ් ගන්න දන්නෙත් නැහැ. ඉතින් මම අර කිව්ව විදිහට ඔයාලට පුළුවන් තෙමු කස්ටමර් සර්විස් එකත් එක්ක මැසේජ් කරලා රිෆන්ඩ් එක ගන්න. සමහර විට මගේ ඕඩර් එක එන්නත් ඇත්තේ මම තෙමු එකට හැමතිස්සෙම මේ මැසේජ් දැම්මා මගේ ඕඩර් එක තාම නෑ ඔහොම කියලා. කියන්නේ රිෆන්ඩ් එක ගත්තට පස්සේ නම් මම මැසේජ් දාන්න ගිනා. ඊට කලින් මම දැම්මා මට මේක අර්ජන්ට් එහෙම කියලා. ඉතින් සමහර විට ඒ දේවලුත් මොනිටර් කරලා වෙන්න ඇති. එයාලා අපිට රිෆන්ඩ් එක දුන්නත් ට්‍රැකින් එක අප්ඩේට් වෙනවා. එයාලා ඒක මොනිටර් කරනවා අපේ ඕඩර් එක. ඉතින් එහෙම බැලුවහම තෙමු එකේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ ඩිලිවර් සර්විස් වල තමයි. සමහර කුරියර් සර්විස් අයින් වෙලා තියෙනවා. ඒගොල්ලෝ තෙමු ඕඩර්ස් කරන්නේ නැහැ කියලා. හැබැයි දැනට මම දන්න විදිහට මගේ පාර්සල් එක ආවේ නම් ෆාඩර් කම්පැනි එක හරහා. ඒ වගේම බොඳ කියලා අලුත් කුරියර් සර්විස් එකක් තියෙනවා. එකකින් එනවා සිටි පැක් කුරියර් සර්විස් එකෙන් එනවා ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් එකෙන් එනවා ඩොමෙක්ස් ඔය ටිකෙන් එනවා අපේ පාර්සල්ස්. ඒ වගේම ස්කයිනෙට් හරහා එන පාර්සල්ස් නම් මං හිතන්නේ තාමත් කලින් වගේම එක්ස්ප්‍රස් ලැබෙනවා. කියන්නේ දවස් 7ක් දවස් 10ක් වගේ ඇතුළත ඒ කම්පැනි හරහා වැටෙන ඕඩර්ස් නම් ලැබෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සිපෙක්ස් කම්පැනි එක හරහා ලැබෙන ඕඩර්ස් වල තමයි මං හිතනවා ඒකත් ඉක්මනටම යථා තත්ත්වයට ඒගොල්ලෝ පත් කරයි කියලා. ගොඩක් අය තව කියලා තිබුණා ට්‍රැකින් නම්බර් එක මම අර කලින් කිව්ව කුරියර් සර්විස් වල වෙබ්සයිට් වල ට්‍රැක් කරලා බලන්න කියලා. මමත් ඉතින් මේ එහෙම ට්‍රැක් කරලා බැලුවා. ඇත්තටම කිසිම කුරියර් කම්පැනි එක මගේ පාර්සල් එක not founded කියලා තමයි වැටෙන්නේ. ඒ කියන්නේ වැටෙන්නේ නැහැ. ඒක නැහැ කියලා තමයි කියන්නේ. මම ෆාඩර් එකේ පවා ට්‍රැක් කළා. හැබැයි ඒක වැටෙන්නේ නැහැ. මේ තියෙනවා කොහෙවත්. ඉතින් මම ඒ නිසාම තමයි රිෆන්ඩ් එක ඉල්ලන්න try කළේ. ඉතින් මම හිතුවේ නැති විදිහට තමයි මට මගේ ඕඩර් එක ලැබුණේ. ඔය ටික තමයි මට කියන්න ඕනේ වැදගත් දේවල් ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. බය වෙන්න එපා. පරක්කු වෙලා හරි ඔයාලගේ ඕඩර් එක ඔයාලට ලැබෙයි අනිවාර්යයෙන්ම. එහෙනම් අපි බලමු මේ පාර්සල් එකේ මොනවාද මම ඕඩර් කරපු දේවල් කියලා. ඇත්තටම මට මේක අන්තිමට ලැබුණේ ෆ්‍රී gift එකක් විදිහට. මුලින්ම තියෙනවා මෙන්න මේ cover vase එක. ඒක හරිම යුනික් පැටර්න් එකක් තියෙන. මම මේ හැම අයිටම් එකකම ප්‍රයිස් එක මෙතනින් ඔයගලන්ට දාන්න. ප්ලාස්ටික් මැටීරියල් එක. ඊට පස්සේ තියෙනවා ලිප් ලයින් එක. මෙන්න මේ ලිප් ලයින් එක. මම කලර් එක පෙන්නනවා ඔයගලන්ට. මෙන්න මේ කලර් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ බූල් බෑන්ඩ් සෙට් එක. ගෑන් ළමයින්ට ඉතින් බූල් බෑන්ඩ් කොච්චර තිබ්බත් මදිනේ. මොකද මේ තියෙනවා මේ නැති වෙනවා. ඉතින් මෙතන 100ක්ම තියෙනවා. හරිම ලස්සනයි, හරිම ක්වොලිටි වගේම මේ. ඒ මම ඔඩර් කරලා ගත්තා මෙන්න මේ පවුච් එක. මේකට ඔයගලන්ට පුළුවන් ඔයාලගේ මේකප් අයිටම්ස් වගේ කොයින් පර්ස් එකක් විතර යූස් කරන්න, තව සැනිටරි නැප්කින්ස් දාගෙන යන්න, ඒ වගේ දේවල් වලට මේක ගොඩක් වටිනවා. ක්‍රොප් টপ එක. long sleeve
ක්‍රොප් ටොප් එකක්. හොඳට මේක ස්ට්‍රෙච් වෙන මැටීරියල් එක. ඒ වගේම හොඳ ක්වොලිටි එකක් තියෙනවා මේ මැටීරියල් එකේ. ඔඩර් කරලා තියෙනවා මේ ඇන්ක්ලෙට් එකක්. මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. normal ඇන්ක්ලෙට් එකක්. ඊට පස්සේ තියෙනවා pimple patches set එකක්. oily skin තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම pimple එකක් නැති දවසක් නැහැ. චූටි එකක් හරි එනවා. ඒ වගේ කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. මොකද pimples සහම අපිට අල්ලන්න හිතනවා, කඩන්න හිතනවා. ඒ වගේ මේකට කුණු දූවිලි යනවා. ඉතින් මේ වගේ පැච් එකක් අපි පාවිච්චි කරොත් එහෙනම් අපිට පුළුවන් ටිකක් හරි ඒකට වෙන ඩැමේජ් එක අඩු කරගන්න. මේ විදිහට අපිට පුළුවන් පිම්පල් එක තියෙන තැනින් මේ පැච් එක මේ විදිහට අලව ගන්න. අනිතර පිම්පල්ස් යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක වටිනවා. නෙක්ලස් එක මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩි පෙන්ඩන්ට් එකක් තමයි මේක. හැබැයි මේක නම් ක්වොලිටි නැහැ. මට මේ කලර් එකට ආස නැහැ. මම දන්නේ ඔයගොල්ලෝ ආසයිද කියලා. මේක නිකන් අර yellow කලර් වගේ තියෙන්නේ. gold කලර් නෙමෙයි. මේක අර පික් එකේ තිබෙනම් gold කලර් වගේ. හැබැයි චේන් එක ඇවිත් තියෙන yellow කලර් වලින්. හැබැයි පෙන්ඩන්ට් එක නම් හරිම ලස්සනයි. ඉතින් මේ වඩ එකේ මම ගොඩක්ම ආස වෙච්ච දේ තමයි මෙන්න මේ liquid lipstick set එක. අපි බලමු. ඒ වගේ ඔයාලට කලර්ස් 6කින් එනවා. මම ඔයාලට මේවා පෙන්නන්න මොන වගේද කලර් එක තියෙන්නේ කියලා. මෙන්න මේ කලර්ස් ටික තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි මේ කලර්ස් ටික. මේ ටික උනේ මට රුපියල් 650ක් වගේ ගාණක්. හැබැයි දැන් තෙමු ඇප් එකේ මේක 900 ගාණක් පෙන්නනවා. මොකද ඒ මම ගන්න දවස්වල සේල් එකක් තිබුණා. ඉතින් ඕගොල්ලෝ හැමතිස්සෙම මොන හරි දෙයක් ගන්නවා නම් ටිකක් බලන්න. හොඳට බලලා ඉවර වෙලා සේල්ස් එකක දේවල් තියෙනවනේ ඒ දවස්වලට ගන්න. නැත්නම් ඉතින් ටිකක් ගාණ වැඩි වෙනවා. ඉතින් මේ ටිකට මම ගොඩක් ආසයි. හරිම ලස්සනයි මේ කලර්ස් ටික. දැන් මේකලන්ට පේනවා ඇති මේ ටික දැන් වේලිලා තියෙන්නේ. හරි ලස්සනයි වේලනකොටත් කලර් එක. මැට් ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතනවා ලිප්ස්ටික් වලට ආස කෙනෙක් නම් මේක ඔයාලට ගොඩාක් වටිනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ cute hair clip එක. මේකත් හරිම ලස්සන cute item එක. තව lip line එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙච්චර තමයි. ඒක කලර් එකක් තමයි. ඒකත් අවුලක් නෑ. කලර් එකත් ඕකේ. මෙන්න මේ golden color chain එකක් order කරලා තියෙනවා. මේක එක set එකක්. ඒ පින්තූරේ තිබුණේ මේ දෙකම එකට දාන්න කියලා. හැබැයි මේ දෙක වෙන වෙනම තියෙන වලට වෙන වෙනම වුණත් මේ දෙක වෙයා කරන්න පුළුවන්. ගැටයක් වැටිලා. එක පස්සේ ලහගමු. මේ විදිහට ඒකේ පින්තූරේ තිබුණේ ඔන්න ඔය විදිහට. මෙන්න මේ විදිහට තමයි ඒකේ තියෙන වෙයා කරන්න කියලා අපිට දෙකම එකට සෙට් එකක් විදිහට ලස්සන ගෝල්ඩ් කලර් එකක්. කලින් පෙන්නපු චේන් එකට වඩා මේ දෙක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ක්ලෙන්සිං බ්‍රෂ් එකක්. දැන්ටමත් මේක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති, යූස් කරනවත් ඇති. අපිට මොන
ක්ලෙන්ස් කරද්දී ක්ලෙන්ස් එක දාලා මේ විදිහට හිමීට රබ් කරන්න පුළුවන්. මෙතන සිලිකන් එකකුත් තියෙනවා. ඒකෙන් අපිට ස්ක්‍රබ් කරගන්නත් පුළුවන්. මේකත් හොඳයි. අවුලක් නැහැ. අන්තිමටම තියෙනවා මෙන්න මේ lip balm එක. honey and peach lip balm එක. lip එක moisturize වෙනවා කියලා තියෙනවා. lip mask එකක් විදිහට use කරන්නත් පුළුවන්. මේක ඇත්තටම හරිම සුවඳයි. හරි fruity සුවඳක් තියෙන්නේ. කන්න හිතනවා ඒක. හරි cute ඒ package. use කරලා බලලා ඔයගලන්ට කියන්නම් හොඳයිද කියලා. ඒක තමයි මම තෙමු එකකින් order කරලා ගෙන්න ගත්තේ. මම හිතනවා මගේ parcel එක වගේම ඔයාලගේ parcel එකත් ඉක්මනටම ලැබෙයි කියලා. මොකද සිපෙක් සරහා දාපුවට තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. දැන් මම මේ ප්‍රශ්න ඔක්කොම තිබිලත් ආපහු ඕඩර් එකක් දැම්මා. ඒක වැටුණා තිබුණේ ස්කයිනෙට් එක හරහා. බලමු ඒක ඉක්මනට එයිද? ඒකට මොකද වෙන්නේ කියලා මම ඒකේ අප්ඩේට් එකත් ඔයාලට දෙන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඕනේ නම් එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.